අපේ ජීවිතවලට එන හුඟක් අය හැමදාම අපේ ජීවිතවල ඉන්නේ නැහැ. ඒ ඉන්න කාලය තුල අපි ඒ අය වෙනුවෙන් කරපු කැපකිරීම, ඒ අය වෙනුවෙන් කරපු දේවල්, ඒ අය යම් තැනකට ගන්න අපි දරපු උත්සාහයන් ඒ ඔක්කොම සුන් වෙලා යනවා. ඒ අපි අත්හැරලා දාලා ගියාට පස්සේ. ඔබ මතක තියාගන්න. ඔබ යම් කෙනෙකුට දෙයක් කරනවා නම් කිසිම දෙයක් බලාපොරොත්තුෙන් කරන්න එපා. අඩුම තරමේ ආදරේවත්. එයා මට ආදරේ නිසා මම මේ දේවල් කළේ කියලා හිතාගෙන කළොත්. ඔව් හෝ ඇයි ඔබව දාලා ගියාම ඒ වේදනාව දරා ගන්න අමාරුයි. ඒක වේදනාවකට වඩා තරහක් වෛරයක් බවට පත් වෙනවා. මම මේ මෙච්චර දේවල් කළත් මට මෙහෙම කළා නේද කියලා. ඇයි මට මේ වගේ දෙයක් කළේ කියලා තරහක් ඇති වෙනවා. ඒක නිසා ඔබ යම් කෙනෙකුට දෙයක් කරනවා නම් කිසිම දෙයක් බලාපොරොත්තුෙන් කරන්න එපා. ඒක ලේසි දෙයක් නෙමෙයි. නමුත් උත්සාහවන්ත වෙන්න. ඒ කරන දෙයින් ඔහුගේ හෝ ඇයගේ හිනාවක්වත් බලාපොරොත්තු නොවී කරන්න. ඒක හරි අපහසු දෙයක් වුණත් ඔබේ ජීවිතයට ඒක යහපතක් වෙනවා. මොකද දවසක ඒ සියලු දෙනා ඔබ දාලා යනවා. සදාකාලිකව මේ ජීවිතේ කවුරුත් රැඳෙන්නේ නැහැ. ඔබත් එහෙමයි. ඔබත් ඔබේ ජීවිතෙන් හුඟක් අය අත්හැරලා තියෙනවා. ඔබටත් තව කෙනෙක් අවශ්‍යයි කියලා හිතෙනවා. වගේම තව කෙනෙකුට ඔබ අවශ්‍යයි කියලා හිතෙන මොහොතේදී ඔබ ඔහු අත්හැරලා ඇති. ඇයව අත්හැරලා ඇති. ඒක තමයි මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ හැටි. අපි ගත කරන ජීවිතේ හැටි ඒකයි. ඉපදිච්ච දා ඉඳන් මැරෙනකන් මේ ජීවිතේ අපි එකතු කර ගැනීම අත්හැරීම කියන මේ සංසිද්ධි දෙක සිද්ධ කරනවා.